මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නහර ගැට ගැසීම කියන රෝගයට පාවිච්චි කරන්න පුළුවන් සාර්ථක දේශීය අත්බෙහෙත් සියල්ලම සහ අපිට එදිනදා ජීවිතේ පුරුදු වෙන්න ඕනේ පුරුදු සම්බන්ධයෙන්. නහර ගැට ගැසීම කියන්නේ වැඩිහිටියන් සහ ගැබිණි කාන්තාවන් අතර බහුලව දකින්න හම්බෙන රෝගයක්. විශේෂයෙන්ම කාන්තා පාර්ශවය අතර මේක වැඩිපුර ජනප්‍රියයි. පුරුෂ පාර්ශවයටත් මේක හැදෙන්න පුළුවන්. මේක ඉංග්‍රීසි නමට කියන්නේ වරිකෝසස්. එහෙම නැත්නම් වරිකෝසිටිස් කියලා කියනවා. මේක විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ නහර තුල ලේ ඕනෑමට වඩා පිරීම හේතුවෙන්. මේ රෝගී තත්ත්වයේ බහුලව දකින්න හම්බෙන්නේ කකුල් සහ කලව වගේ ප්‍රදේශවල. ඒ වුණාට සිරුරේ ඕනෑම ස්ථානයක මේක ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මේ රෝගය නිට්ටාවටම සුව කරගන්න අපිට කරන්න පුළුවන් ඉදිරියදා පුරුදු සහ සියලුම දේශීය අත්බෙහෙත් සම්බන්ධව එකින් එක අපි මේක ඇතුළතදී විස්තර කතා කරමු. පළවෙනි එක තමයි සම්පීඩන මේස් වගේ තියෙනවා. ඔකින් වගේ දේවල් පළඳා ගන්න පුළුවන් ඔයාගේ කකුල් වලට. ඔයාගේ අවශ්‍යතාවයේ තියෙන පරිදි ඒකට හරියන මේස් වර්ගයේ වෙළඳ පොළේ ඕන තරම් මිලදී ගන්න තියෙනවා. ඒක තෝරා ගැනීමට නම් අනිවාර්යෙන් ඔයා වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගන්න ඕනේ. මේ මේස් මගින් ගොඩක් වෙලාවට රුධිරය ඉහළට ගලා යාමට අවශ්‍ය පීඩනය ලබා දීමට උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් මේක උදේ ඉඳන් හවස වෙනකන් වගේ තමයි පැලඳගෙන ඉන්න කියන්නේ එදිනදා වැඩ කටයුතු කරගෙන යනකොට. දෙවෙනි ක්‍රමයේ හැටියට නිතිපතා සැහැල්ලු සම්භාහනයක් කිරීම වගේ දේවල් හොඳයි. ගැට ගැසුණු නහර ඉහළට සම්භාහනය කිරීම තුළින් රුධිර සංසරණය ටිකක් උත්තේජනය වෙනවා. මේ සඳහා ඔලිව් තෙල් එහෙම නැත්නම් පොල් තෙල් වගේ දේවලුත් පාවිච්චි කර ගන්න ඔයාලට පුළුවන්. ඇවිදීම සහ පිහිනීම කකුල් වල රුධිර සංසරණය වැඩි කිරීමට උපකාරී වෙනවා. සහ අඩු බලපෑම් සහිත ව්‍යායාම උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු පීඩනයක් අරගෙන අමාරු ඒවා නැතුව සාමාන්‍යයෙන් එදිනෙදා ලේසි ක්‍රමවලින් ව්‍යායාම දෙන එක තමයි මේ වැඩේට හොඳ වෙන්නේ. තුන්වෙනි කැරියට අපිට ගන්න පුළුවන් භෞතිකව ක්‍රියාකාරකම් ගන්න පුළුවන්. මම මෙතනදී දේශීය ඖෂධත් මේ වීඩියෝ එකේ ඉස්සරහට කියනවා. වඩාත්ම සුදුසු ව්‍යායාමය වන්නේ ඇවිදීම කියන දේ. මේකට ගොඩක් කට්ටියට කියන්නේ ඇවිදා ගන්න කියන එක. ඇවිදීම මගින් රුධිර සංසරණය ටිකක් වේගවත්ව කරගන්න පුළුවන් වෙනවා. හතරවෙනි ක්‍රමයේ හැටියට ඔලිව් තෙල් හා විටමින් E සමානව ගෙනල්ලා මදක් රත් කරගන්න ඕනේ. නහර ගැට ගැසුණු ස්ථානවල ආලේප කර මිනිත්තු කිහිපයක් මසාජ් කරන්න ඕනේ. මේ ආකාරයකට දිනකට දෙවරක් මාස දෙකක් වගේ යනකම් එක දිගටම කරලා බැලුවා නම් හරි මොකද්ද ඔයාලට තියෙන වෙනස කියන එක. පස්වෙනි ක්‍රමයේ හැටියට සුදු ලුණු පාවිච්චි කරන්නත් පුළුවන්. සුදු ලුණු බික් 6ක් විතර ගෙනල්ලා ඒක පිරිසිදු වීදුරුවකට දාගන්න ඕනේ. දොඩංගිඩි 2ක 3ක යුෂ ගෙනල්ලා ඒ වීදුරුවටම දාගන්න ඕනේ. මේකට ඔලිව් තෙල් මේසෙ හැඳි දෙකක්ද එක් කරගන්නවා. ඊට පස්සේ භාජනයේ වසා පැය 12ක් තියන්න ඕනේ. පැය 12කට පස්සේ හොඳින් භාජනයේ සොලවා එයින් බින්දු කීපයක් ඔයාගේ ඇඟිලි තුඩු වලට අරගන්න ඕනේ. නහර ගැට ගැසෙන ස්ථානවල තවරා මිනිත්තු 15ක් පමණ එතන මසාජ් කරගන්න ඕනේ. ඒ ස්ථානයේ රාත්‍රියේ මුළුල්ලේම කොටන් රෙද්දකින් වසා තබන්න පුළුවන් නම් තවත් දුරට හොඳයි. මාස කීපයක් මේ ආකාරයට කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගොටුකොළ ගන්න පුළුවන්. ජලය සමග ගොටුකොළ අඹරා පේස්ට් එකක් ආකාරයට හදා ගන්න ඕනේ. නහර ගැට ගැසෙන ස්ථානවල ආලේප කරගන්න ඕනේ. මේ මාස කීපයක් සිදු කරන්න ඔයාගේ ආහාරයටත් ගොටුකොළ අමතරව එක් කරගන්න එක තවදුරටත් හොඳයි. දාස්පතිය මල් වල තියෙන විටමින් C සහ ෆ්ලේවනොයිඩ් කියන එක අඩංගු වෙනවා. දාස්පතිය මල් කෝපයක් වතුර කෝප 4ක් සමග මිනිත්තු 5ක් විතර තඹ ගන්න ඕනේ. කොටන් රෙද්දක් එම වතුරෙන් පොඟවාගෙන අදාළ ස්ථානයේ තියන්න ඕනේ. රෙදි කැබැල්ල සම්පූර්ණයෙන්ම නිවෙන තුරු තබාගෙන ඉන්න මේ වැඩේ කරනකොට ඒකල දිනකට කීපවරක් මාස කීපයක් මේක සිද්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන් දාස්පතිය මල් අඹරා පේස්ට් එකක් ආකාරයෙන් හදාගන්න. ඒකල නහර ගැට ගැසුණු ස්ථානවල ආලේප කරන්න පුළුවන්. දිනකට දෙවරක් මාස කීපයක් මේක සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ කොමාරිකා කෝප්ප භාගයකුයි තලාගත් කැරට් කෝප්ප භාගයකුයි සහ ඇපල් විනාගිරි ගෙනල්ලා සියල්ල හොඳින් මිශ්‍ර කරගෙන නහර ගැට ගැසෙන ස්ථානවල ආලේප කරගන්නත් පුළුවන්. ඊළඟ දේ තමයි පහසු ආකාරයට ඔයා අඳින්න ඕනේ. දිගු කාලීනව අඩි උස්ස සෙරප්පු පැළඳීමෙන් වැළකෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. සුව පහසු පැතලි සෙරප්පු ඔයාගේ රුධිර සංසරණය නිසියාකාරව ක්‍රියාත්මක කර ගැනීමට උපකාරී වෙනවා. ඕනෑමට වඩා ඉඟටියට හිර වූ ඇඳුම් විශේෂයෙන් දෙපා වල සිර වූ ඇඳුම් ඇඳීමෙනුත් වැළකී සිටිනවා නම් හොඳයි. මේ தත්ත්වය ඔයාට තියෙනවා නම් තක්කාලි ඇස්ප්‍රින් හා සමාන කාර්යයක් ඉටු කරන හින්දා රුධිර ඝන වීම වැළැක්වීම වගේම රුධිර වාහිනිය මත පීඩනය අඩු කිරීමට උපකාරී වෙනවා. තක්කාලි ගෙඩි කීපයක් ගෙනල්ලා ඒක හොඳින් හොද ගන්න ඕනේ. තක්කාලි කැබලි කපා එම කැබලි නහර ගැට ගැසෙන ස්ථානවල තියන්න ඕනේ. ඒකල ඒ බැන්ඩේජ් පටියකින් හෝ කොටන් රෙදි කෑල්ලකින් ආවරණය කරගන්න ඕනේ. ඔයාට යම් සංවේදීතාවයක් දැනෙන තුරුම මිනිත්තු කීපයක්ම මේක තබාගෙන ඉන්න ඕනේ. ආවරණය ඉවත් කර බැන්ඩේජ් පටිය හොඳින් හොද ගන්න ඕනේ. මේ ආකාරයට දිනකට 5 වතාවක් විතර සතියක් යනතුරු සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් හැටියට තක්කාලි වලින් තක්කාලි ගෙඩි 2-3ක් කැබලි වලට කපාගෙන මුදු මිශ්‍රණයක්සේ බ්ලෙන්ඩර් කරගන්න ඕනේ.
ඒ මිශ්‍රණය දිනපතා වාර 2-3ක් බැගින් මාස 2ක් පුරාවට ආලේප කිරීම මගිනුත් මේ තත්ත්වය සාමාන්‍ය කරගන්න පුළුවන් කියලා කියනවා. ගොඩක් වෙලාවට මේක ආරම්භක අවධියේ තියෙනවා නම් එහෙම නැත්නම් මූලික අවධියේ තියෙනවා නම් මේ වගේ දේවල් වලින් හරියනවා. ඊළඟ දේ තමයි ඔයාගේ කකුල ඔසවලා තියන්න ඕනේ. ඔයාගේ කකුල් ඔසවා ගැනීම රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට වගේම හදවතේ මට්ටමට හෝ ඊට ඉහළින් කකුල තියෙන්න ඕනේ. දිනකට කීප වතාවක් මිනිත්තු 15-20ක් අතර කාලයක් ඔයාගේ කකුල් හෘද මට්ටමට ඉහළින් ඔසවා තැබීමෙන් මේ ඉදිමීම වගේ තත්ත්වය අඩු කරගන්න පුළුවන්. ඒක තමයි ඇපල් සයිඩර් විනාකිරි සත්කාරය කියන්නේ. නහර ගැට ගැසෙන ස්ථානවල ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ආලේප කරලා යටිපතුලේ සිට ඉහළට මෘදුව සම්භාහනය කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මේක උඩ පැත්තට තමයි සම්භාහනය නිතරම වෙන්නේ. ඒ කියන්නේ අනිත් ක්‍රමවලදී දිනකට දෙවරක් උදේ සහ රාත්‍රී නිින්දට පෙර සති දෙකක් එක දිගට මේක කිරීමෙන් පස්සේ නහරවල ඉදිවීම සහ වේදනාව ටිකක් අඩු වෙනවා යනවා දැනෙන විදිහට. ඊට පස්සේ කොළ පැහැති තේ එහෙම නැත්නම් ග්‍රීන් ටී සහ සුදු ලුණු පාවිච්චි කරලා කරගන්න පුළුවන්. සුදු ලුණු වික් කීපයක් හොඳින් තලාගෙන ඒකට ඔලිව් තෙල් ස්වල්පයක් එකතු කරගෙන නහර ගැට ගැසුණු ස්ථානවලට ආලේප කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දිනපතා ග්‍රීන් ටී පානය කර ගැනීමෙනුත් එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය හින්දා රුධිර වාහිනිය ටික ශක්තිමත් වෙනවා. මේ ද්විත්ව සත්කාරය සති දෙකක් ඇතුළත කිරීමෙන් රුධිර ගැට ගැසීම වළක්වාගෙන නහර සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට ටිකෙන් ටික උදව් වෙනවා. කොමාරිකා ජෙල් සිහින්ව ග්‍රයින්ඩ් කරගත් කැරට් සහ ඇපල් සයිඩර් විනාකිරි සම ප්‍රමාණ වලින් ගෙනල්ලා හොඳ පේස්ට් එකක් හදා ගන්න ඕනේ. මේ මිශ්‍රණය නහර ගැට ගැසුණු තැන්වල ඝනකමට ආලේප කරලා විනාඩි 30ක් විතර තියන්න ඕනේ. මද උණුසුම් ජලයෙන් තමයි හොදා ගන්න ඕනේ මේක තිබ්බට පස්සේ. කොමාරිකා වලින් සම සිසිල් කර දැවිල්ල නැති කරනවා වගේම කැරට් වල තියෙන විටමින් වර්ග වලින් සම සහ රුධිර නාල පෝෂණය කරනවා. මේක සති දෙකක් විතර කරගෙන යනකොට නහරවල තියෙන නිල් පාට ගතිය ටිකක් මැකීගෙන යන්න පටන් ගන්නවා. ඊට පස්සේ දෙයක් තමයි මැග්නීසියම් බහුල ආහාර සහ ඉඟුරු පාවිච්චි කරන එක. එහෙම නැත්නම් ජින්ජර් කියන එක පාවිච්චි කරන එක. ශරීරයේ සෝඩියම් මට්ටම ඉහළ යාම හින්දා පටකවල ජරය රැඳිලා නහර මත පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ලුණු භාවිතය අඩු කරන්න ඕනේ මේවා තියෙන කට්ටිය. මැග්නීසියම් සහ පොටෑසියම් බහුල නිවිති, කෙසෙල්, අඩියට පෙර ආමන් වැනි ආහාර වැඩිපුර කෑමට ගන්න එකතු කර ගන්නවා නම් හොඳයි. ඒ වගේම තමයි දිනපතා ඉඟුරු තේ පානය කරන්නත් පුළුවන්. ඉඟුරු මගින් රුධිර නාලවල ෆයිබ්‍රින් කියන ප්‍රෝටීනය තැන්පත් වීම වළක්වනවා. ඒ වගේම තමයි එදිනදා ජීවිතයේ මෙන්න මේ කියන පුරුදු ටිකත් වළකින්න ඕනේ. දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් වැළකින්න ඕනේ. ඒ වගේම තමයි දිගු වේලාවක් ඉඳගෙන සිටීමෙනුත් වැළකින්න ඕනේ. අනිවාර්යෙන් ටිකක් ඉරියව් වෙනස් වෙන්න ඕනේ. ඔයාගේ ශරීරයේ බඩ පාලනය කරගන්න ඕනේ ඔයාගේ උසේ ගැලපෙන මට්ටමට. නිසියාකාරව ව්‍යායාම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දවසට පොඩි ප්‍රමාණයක් හරි. නිතර ඉහළ පහර ගමන් කිරීම, පඩිපෙළ කඳු ආදිය ගමන් කරනවා නම් අවම කරගන්න ඕනේ. නිදි ඇඳේදී පාද තමන පැත්ත අඩි භාගයක් විතර පොඩක් ඔසවලා තියන්න ඕනේ. රාත්‍රී නිින්දට පෙර අනිවාර්යයෙන්ම පාද පරීක්ෂා කරගන්න ඕනේ. කකුල් වල තුවාල තියාගන්න බෑ. මේ ලෙඩේ තියෙනවා නම් ඒවා පරිස්සම් කරගන්න ඕනේ. ඒවට අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගන්න. සමහරවිට තුවාල සනීප වෙන්න ඇති ප්‍රශ්නත් එන්න පුළුවන්. නිසි වේලාවට ආහාර ගැනීම, ජලය ප්‍රමාණවත් විදිහට ගන්න ඕනේ. සිරුරේ අපිරිසිදු බව, කාලීන මලබද්ධය වැනි ඒ වගේ රෝග තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගන්න ඕනේ. ඔය මද්ද්‍රව්‍ය හෝ දුම්බීමේ පුරුද්දක් තියාගෙන ඉන්නවා නම් ඒකත් පොඩ්ඩක් අවම කරගන්න වෙනවා. හැකි හැම වෙලාවකම කපු මේස් පැළඳ සිටීමත් වැදගත්. ඔයා දිගට මේස් දාන කෙනෙක් නම් එහෙම. ඒ සමෘතව උස් අඩි සපත්තු සෙරප්පු භාවිතා කරන්න හොඳ නැහැ. ඊට පස්සේ උණුසුම් සහ සීතල සම්පීඩන පාවිච්චි කරන්නත් පුළුවන්. මේ බලපෑමට ලක් වූ ප්‍රදේශයේ මිනිත්තු 5ක් හෝ 10ක් උණුසුම් සම්පීඩනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මසාජ් කරන්න වගේ. ඔයාගේ කකුල් මාංශ පේශී ලිහිල් වන අතර එතකොට එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර සංසරණය වැඩි දියුණු වෙනවා. ඊට පස්සේ එම ප්‍රදේශයේ මත මිනිත්තු 2-3ක් අයිස් වගේ පැකට් එකක් තියාගන්න පුළුවන්. මේ පියවර එක් කකුල තුල 3-4 වතාවක් නැවත නැවත කරගන්න ඕනේ. දැන් නහර මෙතනදී පිටතට පැමිණලා තියෙන හින්දා සම්භාහනය කරද්දී එම නහර වලට අනවශ්‍ය පීඩනයක් කොයිම සම්භාහනයකදීවත් දෙන්න යන්න එපා. ඒක වේදනාව වැඩි කරන නිසා. ඊට පස්සේ ගෝවා පාවිච්චි කරන්න පුළුවන්. ගෝවා යුෂගෙන ඒවා දිනකට තෙවරක් පැගින් ගැට ගැසුණු නහරවල ආලේප කිරීම මේ වැඩේට සුදුසුයි. ඊට පස්සේ පාස්ලි සහ රෝස තෙල් කැබලි කරගත් පාස්ලි අවුරක් ගෙනල්ලා ඒකට වතුර කෝප එකක් විතර මිශ්‍ර කර මිනිත්තු 5ක් විතර තම්බා ගන්න ඕනේ. ජලය නිවෙන්නට හැරලා පාස්ලි ඊෂ මිරිකා ඉවත් කර රෝස තෙල් මේස හැඳි 3ක් විතර එක් කරගෙන මිශ්‍ර කර කපු පුළුන් කැබලි මිශ්‍රණයේ පොඟවා නහර සහිත සමමත ආලේප කිරීම මගිනුත් මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන්. වඩාත් සුදුසු ප්‍රතිඵල ලබා ගැනීමට මාස 2ක් පමණත් මේ ප්‍රතිකාරය කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී තියෙන වෛද්‍ය ක්‍රියා ප්‍රතිපාටි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ කියන දේවල් ගොඩක් වෙලාවට අසාර්ථක වුණොත් එහෙම ලේසර් කිරණ භාවිතයෙන්, විකිරණ සංකේත භාවිතයෙන් හෝ නහර ඉවත් කිරීම, එහෙම නැත්නම් ඔපරේෂන් මට්ටම, එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් ඔයාට හොස්පිටල් එකට ගිහිල්ලා බෙහෙත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
මේ තත්ත්වය ඔයාගේ කොයි මට්ටමේද තියෙන්නේ කියන එක මත තමයි ඔය කියන ප්‍රතිකාර තීරණය වෙන්නේ. ලේසර් කරනවා මුල් කාලේදී නම් නැත්නම් අවසාන කාලේ නම් ඔපරේෂන් මට්ටමට තමයි ගොඩක් දුරට යවෙන්නේ. මුල් කාලේ ඉන්ජෙක්ෂන් දීලත් මේක ෂේප් කරගන්න වෙලාවල් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මුල් කාලෙම මේකට පිළියමක් යොදන්න ඕනේ. එහෙම නැති වුණොත් ටිකක් ප්‍රශ්නකාරී වෙනවා. කල් යනකොට ඇවිදී ගන්න බැරි ප්‍රශ්න, කකුල් කළු වීමේ ප්‍රශ්න, තුවාල හොඳ වෙන්නේ නැති ඒවා, කකුල් පණ නැති වීම, ඇවිද ගන්න බැරි වීම වගේ ලොකු ගැටලු වලට මේකපත් වෙන්න පුළුවන්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට තෛල අභ්‍යාස, පත්තු බැඳීම, ආලේප, ඊට අමතරව කුණ්ඩල්ලම් පාවිච්චි කරලා මේ ප්‍රතිකාර කරන වෙලාවලුත් තියෙනවා. ඊට පස්සේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල කියන එකත් ඔයාලට වැදගත්. අධික ලුණු සහිත සහ අඩු පොටෑසියම් ආහාර වගේම සීනි අධික ආහාර ගැනීමෙන් වළකින්න ඕනේ. දිගු කාලයක ඔයාට ලුණු අධිකව පරිභෝජනය කරන්නේ නම් සිරුරේ නිරන්තරයෙන්ම ජලය රඳවා ගැනීමක් සිද්ධ වෙනවා. මේක නහරකට ගැටීමට වැඩිපුර බලපාන්න පුළුවන්. ඊට අමතරව තන්තු බහුල ආහාර, එළවලු පළතුරු, එළවලු සහ සම්පූර්ණ ධාන්‍ය වර්ග වගේ දේවල් මේ මලබද්ධය වගේ දේවල් වලින් වළක්වා ගන්න පුළුවන්. ඒකිනුත් වරිකොස් නහර වලට දායකත්වයක් දෙනවා. ඊට අමතරව බෙරි සහ සිට්‍රස් පළතුරු ෆ්ලෝවනයිඩ් වලින් පොහොසත් ආහාර ඇතුළත් කර ගැනීමෙන් රුධිර වාහිනිය ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ නිසා සෝඩියම් අඩංගු ආහාර වලින් හැකිතරම් වැළකීලා පොටෑසියම් බහුල ආමන්ඩ්, පරිප්පු, පොන්චි, අල, කොළපාට එළවලු, සැමන්, ටූනා වැනි මාළු වර්ග වැඩිපුර ෆ්ලෝවනයිඩ් අඩංගු ආහාර පරිභෝජනය කරනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් ඒවා ගත්තොත් හරිත තේ, එහෙම නැත්නම් ග්‍රීන් ටී, ඇපල්, ලුණු, සුදු ලුණු, බ්‍රොකොලි වගේ ඒවා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ දෙයක් තමයි අස්වචෙසන් කියන්නේ. මේ බීජවල දකින්නට ලැබෙන ප්‍රතිගිනි අවුලවන නහර ශක්තිමත් කරන සංයෝගයක් තියෙනවා. එතකොට ඒවා රුධිර නාళ ශක්තිමත් කිරීමට, ඉදිවීම අඩු කිරීමට උපකාරී වෙනවා. මේ අශ්වචෙසන් බීජ සාරය අඩංගු කැප්සියුල දේශීය සෞඛ්‍ය ආහාර සාප්පුවල හෝ ෆාමසි වලින් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉඟුරු සම්පීඩනය කියන එක ඉඟුරු තේවල රෙදි කැබැල්ලක් පොඟවා බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ආලේප කිරීමෙන් හෝ සම්පීඩනය කිරීමට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකත් වේදනාව සමනය කිරීමට, ඉදිමීම අඩු කිරීමට උපකාරී වෙනවා. ඊට පස්සේ මිදි බීජ වලින් උපුටා ගැනීම කියලා කිව්වොත් මිදි බීජ සාරය කපු පුළුන් කැබැල්ලක් හෝ පිරිසුදු කඩමාල්ලක් භාවිතයෙන් ඔයාගේ සමට කෙලින්ම යොදන්න පුළුවන්. නැතහොත් පෝෂණ අතිරේෂකයක් ලෙස ඔයාට ආහාරයට ගන්නත් පුළුවන්. ලපටි තැඹලි මලක ඇට ගෙනල්ලා කුඹුරු කොළ සමග කොටා තල තෙලෙන් අනා වණ්ඩුවේ තම්බාගෙන ගැට ගැසුණු නහර ඇති දෙපා උණු වතුරෙන් තවා මේ තම්බාගත් බෙහෙත පාදවල ගල්වා රෙදි පටි වලින් තරමකට වෙලා රාත්‍රියේ තබා උදෑසන හොදා අරින්න පුළුවන්. දහවල් කාලයට මහාරායන තෙල් පාදයේ යට සිට උඩු අතර ගාන්න ඕනේ. දින 14ක් මේක කරන්න ඕනේ. අමතරව 2-4 අඩියක පමණ ලීයක්ගෙන එය බිම සමතැනක තබා විලුඹ බිමටත් ඇඟිලි ලීය මතට සිටිනසේ විනාඩි කිහිපයක් රැඳී සිටින්න ඕනේ. මුල් අවස්ථාවේ අපහසු වෙනවා මේ කතාව. පසුව විනාඩි 5-10ක් වගේ කාලයක් දක්වා දීර්ඝ කරගෙන ඉන්න පුළුවන්. එතකොටත් මේ රෝගී තත්ත්වය ටිකක් අඩු වෙන්න පුළුවන්. අක්කපාන පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් දෙකක් ගත්තොත් එහෙම අක්කපාන කොළ දාස්පිතිය කොළ අඹරලා ඔයාගේ නහර උඩ තියලා බලන්නත් පුළුවන්. ඊට අමතරව අක්කපාන සහ එළඟි තෙල් කියන රාත්‍රී සත්කාරය කරන්න පුළුවන්. එළඟි තෙල් ස්වල්පයක් ගෙන බඳුනකට දමා ලිපේ තබා මදගින්නේ රත් කර ගන්න ඕනේ. අක්කපාන පත්‍රයක් ගෙනල්ලා රත් වූ එළඟි තෙල් මගින් එය ලාවට බැඳ ගන්න ඕනේ. දැන් එම කොළය නිවුණු පසු වෙලුම් පටි මගින් එම පාදයේ නහර ගැට ගැසුණු ස්ථානයේ තබාලා බඳින්න ඕනේ. රාත්‍රී කාලයේදී මෙම ප්‍රතිකාරය සිදු කර උදෑසන ඉවත් කර ගන්න ඕනේ. මේ ප්‍රතිකාරය මාසයක් නොකඩවා සිදු කිරීමෙන් නිට්ටාවටම සුව කර ගන්න පුළුවන් කියලා කියවෙනවා. ඊට අමතරව රට මිරිස් පාවිච්චි කරලා කරන හැටි බැලුවොත් බඳුනකට උණු ජලය දමා එයට රට මිරිස් තේ හැන්දක් පමණ යොදාගෙන හොඳින් කලවම් කර මාස 2ක් පුරාවට දිනකට තෙවරක් බැගින් පානය කර ගන්නත් පුළුවන්. ඊට පස්සේ කැරට් අලයක් ගෙනල්ලා ඒක හොඳින් ග්‍රේට් කර එහි යුෂගෙන බඳුනකට දමා ගනිමින් ඒකට කෝමාරිකා මද හා විනාකිරි මේසෙ හැන්දක් බැගින් එකතු කරලා හොඳින් මිශ්‍ර කර ඉලිප්පුණු නහර මත සම මත ආලේප කරගන්න පුළුවන්. මේකෙනුත් සමනය කරන්න පුළුවන්. දිනකට තෙවරක් බැගින් මාසයක් පමණ කාලයක් මේක කරගන්න ඕනේ. ඊට පස්සේ තව ටිකක් කියන්නම් මම ආයුර්වේදයේ පාවිච්චි කරන තවත් බෙහෙතක්. මේ ප්‍රතිකාරය හදාගන්න නිකකොළ මිටක් පමණගෙන එය පිරිසුදු සිහින්ව ලියා ගන්න ඕනේ. තරමක ඉඟුරු කැබැල්ලක් ගෙනල්ලා සුදුලූණු බික් කීපයක්, උළුහාල් මිටක්, වංගෙඩියක් හෝ බ්ලෙන්ඩරයක් පාවිච්චි කරලා ඉතා සීනිදු වනතුරු අබරා ගන්න ඕනේ. මෙහෙම අබරා ගන්නකොට ජලය කිසිම දෙයක් ඒකට දාන්නේ නැහැ. අබරාගත් මේ මිශ්‍රණය මිරිස් කුලියක් මෙන් හදාගෙන පසකින් තියාගන්න ඕනේ. ඊළඟට නැවුම් මුට්ටියක් ගෙනල්ලා පිරිසුදු හුඹස් මැට් අඩු කෝපයක් ගෙන ඊට අඩු කෝප භාගයක් විතර ජලය එකතු කර හොඳින් මිශ්‍ර කර ලිප මත තබා ගන්න ඕනේ. ඒ උකු පදමට පැමිණීමෙන් පස්සේ ලිපෙන් බාගෙන කලින් පිළියෙලකත් මිශ්‍රණය ඊට හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉන්පසු වසා තබන්න ඕනේ.
ඉන්පසු රාත්‍රී කාලයේදී ගැට ගැසුණු නහර සහිත දෙපා මත රස්නය ඇති වතුරෙන් සෝදා හොඳින් පිස දමා ගන්න ඕනේ. ඊළඟට පිළියෙල කරගත් ඔසු මිශ්‍රණය ආබාධ සහිත ප්‍රදේශයේ ආලේප කරගන්න ඕනේ. ඒක පැය 12ක වගේ කාලයක් එතන තියෙන්න අරින්න ඕනේ. නිදා ගන්නකොට තමන්ගේ සිරුර ඇඳෙහි පවතින උස මට්ටමට වඩා උසකින් දෙපා තබා ගන්න ඕනේ. සති 6ක් 8ක් වගේ කාලයක් අතර මේ ප්‍රතිකාරය එක දිගටම කරන්න ඕනේ. ඒ කාල සීමාවේදී ඇල් වතුරෙන් දෙපා තෙමා ගැනීම නොකළ යුතු දෙයක්. ස්නානයේදී මද රස්නය සහිත ජලය පාවිච්චි කරනවා නම් තවත් සුදුසුයි. විශේෂයෙන්ම මේ කාලය තුලදී මුං ඇට, මෑකරල්, වම්බටු ආරයට ගැනීම වැළකින්න ඕනේ. මේ බෙහෙත කරනවා නම් සති 6ක් සති 8ක් අතර කාලයක් ගත වෙද්දී සාමාන්‍යයෙන් මේ වේදනා තත්ත්වය සහ මේක අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්ත සුදුලුණු සහ කරාඹු නැටි සම්භාහන තෙල පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි අවශ්‍ය වෙන්නේ අපිට තලාගත් සුදුලුණු බිකි 5කුයි සම්පූර්ණ කරාඹු නැටි වගේම තේ හැන්දක ප්‍රමාණයක කරාඹු නැටි ඕනේ. කුඩු කරලා ගන්නවා නම් තේ හැඳි භාගයක් වගේ ඕනේ. ඔලිව් තෙල් හා පොල් තෙල් කෝප්ප භාගයක් ඕනේ. මේක හදාගන්නේ මුලින්ම තෙල් අඩු ගින්දරේ රත් කර ගන්න ඕනේ. තම්බා ගන්නේ නැතුව ඒකල්ල සුදුලුණු සහ කරාඹු නැටි එකතු කර විනාඩි 10ක් පමණ මෘදු ලෙස තැම්බෙන්න හරින්න ඕනේ. මිශ්‍රණය සිසිල් කර පිරිසිදු වීදුරු භාජනයකට පෙරා ගන්න ඕනේ. මේක පාවිච්චි කරනකොට දෙවරක් බලපෑමට ලක් වූ ප්‍රදේශවල කකුල්, දණහිස්, වලලු කර හෝ ගැට ගැසුණු නහර සහිත තියෙන තැන්වල තෙල් සම්භාහනය කරන්න ඕනේ. ඊට පස්සේ තව එකක් අපිට පුළුවන් සුදුලුණු සහ කරාඹු නැටි සුව කිරීමේ තේ පානීය විදිහට ගන්න පුළුවන් එක අපිට හදාගන්න. මම ඉස්සෙල්ලා කිව්වේ තෙල් සම්බන්ධ ගාන එකක් සම්බන්ධයෙන්. මෙතනදී ඕනේ නෝ තලා දාපු සුදුලුණු බිකි දෙකකුයි සම්පූර්ණ කරාඹු නැටි 4ක් 5ක් වගේ ප්‍රමාණයක්, වතුර කෝප්ප දෙකක්, මීපෙනි තේ හැන්දක් වගේ ඕන වෙනවා. ඒ කරලා ජලය රත් වෙන්නට හැරලා සුදුලුණු සහ කරාඹු නැටි එකතු කර ගන්න ඕනේ. මේක තවත් විනාඩි 10ක් තඹ ගන්න ඕනේ. ඊට පස්සේ ඒක පෙරාගෙන අවශ්‍ය නම් මීපෙනි එකතු කර උණුසුම්ම බොන්න ඕනේ. පානය කිරීමට හොඳ වෙලාවල් බැලුවොත් එimhe උදෑසන ඉස්බඩ මත සහ අමතරව නිින්දට යාමට පෙර. ඊට පස්සේ රතු ලුණු සහ සුදු ලුණු වල ඇති රහස බැලුවොත් එimhe ඔයාට මේ දෙකම වැඩිපුර ආහාරයට එකතු කරගන්නත් පුළුවන්. ඊට අමතරව බාහිර සත්කාරයක් කරන්න ඕන නම් සුදු ලුණු බික් කීපයක් තලාගෙන ඔලිව් තෙල් ස්වල්පයක් සමග මිශ්‍ර කර නහර ගැට ගැසුණු තැන්වල මෘදුව ඉහළට, ඒ කියන්නේ හදවත දෙසට මසාජ් කරන්න ඕනේ. හරියට වතුර බටයක් ඇතුලේ කුණු විරුණාම වතුර යන්නේ නැතුව බටේ ඉදිමිනවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ. ලුණු වල තියෙන සංයෝගය කරන්නේ අන්නේ බටේ තුල තියෙන බාධා ඉවත් කරලා ඒ ගමනාගමනයට නිදහස ඇති කරන එක. අවසානම ප්‍රතිකර්මයේ හැටියට ලංකාවේ පාවිච්චි වෙන සුව කරන අක්කපාන කොළ සහ එළඟි තෙල් සත්කාරය ගන්න පුළුවන්. අක්කපානයි එළඟි තෙල් තමයි ඕන වෙන්නේ. පිරිසිදු භාජනයකට එළඟි තෙල් ස්වල්පයක් දමා එය මද ගින්නේ රත් කර ගන්න ඕනේ. ඉන්පස්සේ අක්කපාන පත්‍රයක් ගෙනල්ලා එහි රත් වූ එළඟි තෙල් වලට බහා එය තරමක් තැම්බෙන්නට තියන්න ඕනේ. ඊට පස්සේ මේ පත්‍රයේ රස්නය ගිය විට පාදයේ නහර ගැට ගැසුණු ස්ථානයේ තබා වෙළුම් පටි වලින් බැඳ ගන්න ඕනේ. රාත්‍රී කාලයේදී මේ පත්ක කරලා උදෑසන ඉවත් කර ගන්න ඕනේ. මේකත් මාසයක පමණ කාලයක් එක දිගට කිරීමෙන් සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමේ සුවයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි නහර ගැට ගැසීමට ලංකාවේ අය කරන, එහෙම නැත්නම් පාවිච්චි කරන සියලුම දේශීය ක්‍රම සහ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ වෙනස් කරගන්න හැසිරීම විදිහට ගන්න. ඉතින් මේ මාර්ගයෙන් ඔයාලට පුළුවන් මේ රෝගයට යම්කිසි සාහනයක් එකතු කරගන්න. මම මේ හැම තැනකින්ම කරුණු හොයලා තමයි මේ සියලුම දේවල් එකමක දැම්මේ. ඔයාලට පුළුවන් මේකෙන් සාර්ථක වෙන්නේ මොන ක්‍රමයකද කියලා එකින් එක කරලා බලන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක පැහැදිලි වෙන්න ඇති කියලා. මේ විදිහටම දේශීය ඖෂධ, අත්බෙහෙත්, ඊට අමතරව එදිනෙදා ජීවිතේ වැදගත් වෙන හැම දෙයක් ගැනම එකම channel එකකින් වීඩියෝස් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.